සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ ආරංචියක් අරගෙනයි මේ වීඩියෝ එක ගෙනාවේ. එමිරේට්ස් එයාර්ලයින් එයාලගේ ඉන්ටර්විව් ශ්‍රී ලංකාවට දාලා තියෙනවා. ඉතින් අගෝස්තු 5 වෙනිදා උදේ 9ට තමයි ඉන්ටර්විව් ආරම්භ වෙන්නේ. මේවා ඉන්විටේෂන් ඔන්ලි, ඉන්වයිට් ඔන්ලි ඉන්ටර්විව් විදිහට තමයි දාලා තියෙන්නේ. කියන්නේ මුලින් CV එකක් අප්ලෝඩ් කරලා තේරීපත් වෙන අයට විතරයි මේ ඉන්ටර්විව් සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අගෝස්තු 5 වෙනිදාට කලින් මේවට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඇප්ලයි කරන්න කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. මීට දවස් දෙකකට විතර කලින් මේ channel එකෙන් මම වීඩියෝ එකක් අරන් ආවා ගුවන් සේවා රැකියා සම්බන්ධව. ගුවන් සේවිකාවක් කියන්නේ කවුද, අවශ්‍ය සුදුසුකම් මොනවද, ලබා දෙන පහසුකම් මොනවද වගේ දේවල් ගැන විස්තරයක් එක්ක වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මම link එක description එකේ දාලා තියන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මට හිතුණා ඒ විස්තර මේකේ නැවත කතා කරන්න එක තේරුමක් නැහැ කියලා. නමුත් මම කෙටියෙන් salary එක ගැන කියන්නම්. මොකද ඒක වැදගත් දෙයක් නිසා. සාමාන්‍යයෙන් වැටුපක් මේ එයාර්ලයින් එකට සම්බන්ධ වුණොත් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒක අද රේට් එකට අනුව ලංකාවේ මුදලින් බැලුවොත් 10,28,000කට ආසන්න මුදලක් විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් මේ සැලරි එක හැදෙන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ සුදුසුකම් සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කිරීමක් කළා. ඉතින් සාමාන්‍යයෙන් මේ එයාර්ලයින් එකට සම්බන්ධ වෙද්දී මෙන්න මේ වගේ සුදුසුකම් කිහිපයක් ඒගොල්ලෝ බලනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉංග්‍රීසි හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඉන්ටර්විව් එක සම්පූර්ණයෙන් පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි කිව්වම සාමාන්‍යයෙන් කන්වර්සේෂන් එකක් ගෙනියන්න පුළුවන් තරමට ඔයාට භාෂාව පුළුවන් නම් මේ ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් මේක පාස් කරන එක ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ඔයාගේ පර්සනැලිටි එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ප්‍රසන්ට් ලුක් එකක් තියෙන්න ඕනේ කියලා. එදාට ඒ යන විදිහත් එක්ක, ඒ කියන්නේ ඔයාලා ඩ්‍රෙස් වෙන විදිහ, ඔයාලා දාන මේකප් එකත් එක්ක ඒ හැම දෙයක් එක්කම තමයි ඒක බලපාන්නේ. එහෙම නැතුව සුදු වෙන්න ඕනේ කියලාවත්, හැයි සමේ පැහැයවත් එන්නේ වගේ දේවල් නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. ප්‍රසන්ට් ලුක් එකක් තියෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ප්‍රසන්න පෙනුමක් තියෙන්න ඕනේ කියන එක තමයි අදහස් කරන්නේ. ඒක ඔයාගේ උපතින් එන දෙයක් නෙමෙයි. ඔයා ඒ වෙලාවේ හැසිරෙන විදිහත් එක්ක ඔයාට ලැබෙන දෙයක්. ඒ වගේම තමයි උස සෙන්ටිමීටර් 160ක් වෙන්න ඕනේ. මේ සෙන්ටිමීටර් 160ක් උස නැත්නම් සෙන්ටිමීටර් 212 ආම් රීච් ටෙස්ට් එක පාස් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ආම් රීච් ටෙස්ට් එක ගැනත් මම කලින් වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ජොබ් එක ඔයාට ලැබුණොත්, මේ ඉන්ටර්විව් එකෙන් ඔයා පාස් වුණොත් ඔයාට මේ ජොබ් එක කරන්න වෙන්නේ ඩුබායි වල නැවතලා. ඉතින් ඩුබායි වීසා ලබා ගැනීමේදී ගැටලු ඇති නොවෙන්න ඕනේ කියන එක තමයි මෙතනදී කියන්නේ. ඉතින් මේක එහෙම විශේෂයෙන් හිතන්න දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔයාට කලින් වීසා සම්බන්ධ ගැටලු ඇති වෙලා නැත්තම් මේක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම වයස අවුරුදු 21ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා වයස අවුරුදු 21ක් කිව්වට මාසයක් දෙකක් තුනක් වගේ වයස අවුරුදු 21 සම්පූර්ණ වෙන්න තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මේකට සහභාගී වෙන්න පුළුවන් ඉන්ටර්විව් එකට. මොකද සාමාන්‍යයෙන් ඉන්ටර්විව් ප්‍රොසෙස් එකකට මාස 3, 4, 6 වගේ කාලයක් ගත වෙනවා. ඉතින් මේ අවුරුදු 21 කියලා ඒගොල්ලෝ අදහස් කරන්නේ ඉන්ටර්විව් එකට යද්දි තියෙන වයස නෙවෙයි. සාමාන්‍යයෙන් එයාලයින් එකට ජොයින් වෙද්දි ඔයාට තියෙන්න ඕන වයස. ඉතින් නිසා ඇප්ලයි කරන්න අවුරුදු 21ක් සම්පූර්ණ කිට්ටු කෙනෙක් නම්. ඉතින් මේ තියෙන්නේ එමිරේට්ස් ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන්ම අවශ්‍යයි කියලා ලබා දීලා තියෙන සුසුකම්. ඉතින් ඊට අමතරව මෙන්න මේ සුසුකම් තියෙනවා නම් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් මේ වගේ අවුරුද්දක් හෝ ඊට වැඩි කස්ටමර් සර්විස් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒක ඔයාට ප්ලස් මාක් එකක් වෙනවා ඉන්ටර්විව් එකේදී. ඒ වගේම මිනිමම් এডুকেෂනල් ක්වොලිෆිකේෂන් විදිහට හයි ස්කූල් එඩියුකේෂන් තමයි බලන්නේ. කියන්නේ ලංකාවේ A levels. ඊට අමතරව A levels වලින් පස්සේ ඔයාට උසස් අධ්‍යාපන සුසුකම් තියෙනවා නම් ඒවත් මේකෙදි ප්ලස් මාක් එකක් වෙනවා. ඒ වගේම තමයි මේ එමිරේට්ස් කැබින් ක්‍රූ යුනිෆෝම් එක ඇඳම විසිබල් ඒරියාස් වල, ඒ කියන්නේ යුනිෆෝම් එක ඇඳට පස්සේ නිරාවරණය වෙන ශරීරයේ කොටස් වල ටැටූස් තියෙන්න බෑ. ඉතින් ඒ සම්බන්ධව මේ ඇප්ලිකේෂන් එකේදී ඒගොල්ලෝ අහලා තියෙනවා. ඉතින් මම මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරද්දි පෙන්නන්නම් මොන ස්ථානවලද ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ කියලා ටැටූස් තියෙන්න බෑ කියලා. සාමාන්‍යයෙන් ගොඩක් අය කියන දෙයක් තමයි CV එක රිජෙක්ට් වෙනවා කියන එක. ඉතින් මේ පාර එමිරේට්ස් ළම දීලා තියෙනවා ස්ට්‍රක්චර් එකක් මෙන්න මේ විදිහට CV එක හදන්න කියලා. ඉතින් ඒක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් යාළුවගේ වෙබ්සයිට් එකේ. කැබින් ක්‍රූ කියන එක යටතේ ගියාම ඇප්ලයි කියන තැන ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මෙතන මේ පහළ ක්ලික් here කියන තැන ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට CV ස්ට්‍රක්චර් එකක් එනවා. ඉතින් මේකේ මුලින්ම කියන්නේ CV එක හදද්දී ඔයාලා ඔයාලගේ කලින් ජොබ් එක්ස්පීරියන්ස් ගැන සඳහන් කරනවා නම්
ඇත්තටම ඒ ජොබ් එක ඇතුලේ ඔයගොල්ලෝ කරපු වගකීම් ඊට පස්සේ එදිනෙදා කරපු කාර්යයන් ගැන දාන්න කියලා. එහෙම නැතුව සාමාන්‍ය පොදු විස්තරයක් දාන්න නැතුව කෙටි විස්තරයක් දාන්න නැතුව ඇත්තටම ඔයාලා විසින් ඉටු කර රාජකාරීන් වගකීම් වගේ දේවල් මේකට සඳහන් කරන්න කියලා තමයි කියන්නේ. ඊළඟට ඒගොල්ලෝ කියලා තියෙනවා පොදු CV එකක් විදිහට මේක හදන්න නැතුව ඒ අදාළ රැකියාවට ගැළපෙන විදිහට ඒ අවශ්‍ය දේවල් සඳහන් කරලා මේ CV එක හදන්න කියලා. ඒ කියන්නේ හැම රැකියාවකටම ආයුධම් කරන්න පුළුවන් විදිහට හදපු CV එකක් නෙමෙයි. දැන් මේ වෙලාවේ අපි ඇප්ලයි කරන්නේ කැබින් ක්‍රූ කියන ජොබ් එකටනේ. එතකොට ඒ හා සම්බන්ධව ඔයාලගේ තියෙන ස්කිල්ස් ඊළඟට ඔයාලා ගාව තියෙන ක්වොලිෆිකේෂන් වගේ දේවල් දාලා මේක කස්ටමයිස් කරන්න කියලා තමයි මේකෙන් කියවෙන්නේ. ඔයාලා ගාව තියෙන එක්ස්පීරියන්ස් එක වුණත් මේකට රිලෙවන්ට් ඒවා විතරක් මුලින් දාන්න. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ කියලා තියෙනවානේ කස්ටමර් සර්විස් එක්ස්පීරියන්ස් එහෙම මේගොල්ලන්ට ඕනි කියලා. එතකොට ඔයාගේ ජොබ් වල කස්ටමර් සර්විස් සම්බන්ධ ජොබ් එකක ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒකට ප්‍රයොරිටි දීලා ඒක මුලට දාන්න. ඒ වගේ ඔයගොල්ලන්ගේ තියෙන එක්ස්පීරියන්ස් පෙළගස්සද්දි රිලෙවන්ට් එක්ස්පීරියන්ස් මුලින් දාන්න. ඊළඟට ඔයාලා සේවය කරපු ආයතන වලින් එහෙම නැත්නම් ඔයාලා අධ්‍යාපනය ලැබපු ආයතන වලින් විශේෂ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා නම් ඒකත් මේ CV එකට ඇතුළත් කරන්න. විශේෂයෙන්ම මේ දේවල් percentage එකක් විදිහට පෙන්වන්න පුළුවන් නම් එහෙම නැත්නම් ගණනය කරන්න පුළුවන් විදිහට පෙන්වන්න පුළුවන් නම් කියන්නේ ප්‍රමාණයක් විදිහට මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන් නම් ඒකේ විදිහට පෙන්වන්න කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ඔය ගොඩාක් ක්‍රියේටිව් දේවල් එහෙම නැත්නම් සිම්බල් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. මොකද සමහරක් වෙලාවට මේක සිස්ටම් එකකින් චෙක් වෙන CV එකක් නිසා ඒ සිස්ටම් එකට ඔයාලා යොදා ගන්න දේවල් අඳුන ගන්න බැරි වුණොත් අයිඩෙන්ටිෆයි කර ගන්න බැරි වුණොත් මේ CV රිජෙක්ට් වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ හරි විදිහට මේවා පාවිච්චි කරන්න. සිම්බල් ඉමේජස් වගේ දේවල් මේවට ඉන්සර්ට් කරන්න යන්න එපා. ඊළඟට මේ CV එකට ඔයාගාව තියෙන ස්කිල්ස් සම්බන්ධව මෙන්ෂන් කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඒගොල්ලෝ කියලා තියෙනවා ඔයාලා ඇත්තටම මේ දේවල් පාවිච්චි කරපු අවස්ථා ගැන ඉන්ටර්විව් එකේදී ඔයාලගෙන් විස්තර අහන්න පුළුවන් කියලා. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රායෝගිකව මේ ස්කිල්ස් වලින් වැඩ කරලා තියෙනවා නම් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව මේකේ සඳහන් කරන්න. ඒ වගේම එහෙම ඔයාට උත්තර දෙන්න හැකියාව තියෙන දේවල් ගැන විතරක් මේකේ සඳහන් කරන්න. ඊට පස්සේ ඔයා කරලා තියෙන ඉන්ටර්න්ෂිප් ජොබ් ගැන එහෙම නැත්නම් පාර්ට් ටයිම් ජොබ් ගැන ඒ වගේම ස්වේච්ඡාවෙන් ඔයාලා කරලා තියෙන දේවල් සම්බන්ධව මේකේ සඳහන් කරන්න. මොකද ඒකෙන් ඔයාගේ උනන්දුව කැපවීම වගේ දේවල් පේනවා. ඉතින් විශේෂයෙන් මේ වගේ දේවල් ඔයා ළඟ තියෙනවා නම් මේකට අනිවාර්යයෙන් මේ CV එකේ සඳහන් කරන්න. ඉතින් අන්තිමට මේ CV එක හැදුවට පස්සේ ඒකේ අනිවාර්යයෙන්ම ඩබල් චෙක් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ ග්‍රැමර් හරිද ස්පෙලිංස් හරිද කියලා ඔයාලට චෙක් වෙන්නේ නැත්නම් යාළුවෙක්ට හරි දීලා මේක රීචෙක් කරගන්න. ඒක තමයි වැදගත්ම දේ. මේක අප්ලෝඩ් කරන්න කලින් අනිවාර්යයෙන්ම මේක චෙක් කරන්න. ඉතින් ඒ වගේම CV එකට අනිවාර්යයෙන්ම ඔයාගේ ෆොටෝ එකක් ඇතුළත් කරන්න ඕනේ. ඊට අමතරව CV එක සම්බන්ධව තව ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟට මේකට ඇප්ලයි කරන විදිහ බලමු. Emirates Airline official website එකට යන්න ගිහිල්ලා මේ විදිහට cabin crew යටතේ පහළට එනකොට upcoming events කියලා තියෙනවා. එතන ශ්‍රී ලංකා කියන යටතේ මේ ඉන්ටර්විව් එකේ details බලා ගන්න පුළුවන්. මෙතන ශ්‍රී ලංකා කියලා select වෙලා තිබ්බේ නැත්නම් එතනට ගිහින් ඒ රට select කරන්න. එතකොට මේ විදිහට පෙන්නනවා. ඊළඟට මේ apply කියන එක click කරලා මේ විදිහට ඊළඟ page එකට යන්න. එතකොට ඔයා කලින් මේක register වෙලා තියෙනවා නම් මෙතන email password දාලා log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ from device කියන එක ක්ලික් කරලා ඔයාගේ ඩිවයිස් එකෙන් ඒ අදාළ CV එක මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. CV එක අප්ලෝඩ් කරාට පස්සේ තමයි ඊළඟ page එකට අපිට යන්න access දෙන්නේ. ඊළඟට මෙතන continue දුන්නාම ඊළඟ page එකට load වෙනවා. ඊළඟට මෙන්න මේ වගේ page එකකට එන්නේ. මෙතන මේ box එක ක්ලික් කරන්න. ඒ කියන්නේ එතනට හරි ලකුණක් දාලා next කියන එක ක්ලික් කරන්න. ඊළඟට මෙන්න මේ වගේ page එකකට එනවා. මෙතන තියෙන ඔයාගේ general details ටික දාන්න. ඒ කියන්නේ ඔයාගේ නම, විස්තර, ඒ වගේ දේවල්. ඉතින් මෙතනට හරිම විස්තර දාන්න. මුලින්ම අප්ලෝඩ් කරන්න තියෙන cover letter එක. ඉතින් මුලින්ම ඔයාලා cover letter එකක් හදා ගන්න ඕනේ. මේ cover letter templates ඕන තරම් තියෙනවා. Google search කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අරගෙන මේ airline job එකට relevant විදිහට අරගෙන cover letter එකක් හදා ගන්න. ඒක PDF එකක් විදිහට හදලා මෙතනට අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ.
ඊළඟට අප්ලෝඩ් කරන්න තියෙන්නේ ෆොටෝ එක. ඉතින් මේ ෆොටෝ එක මුලින්ම ඔයාලා ගන්න ඕනේ. මේක ස්ටුඩියෝ එකකින් හරි ගෙදර ඔයාලට හැකියාවක් තියෙනවා නම් එහෙම හරි ගන්න. නමුත් මම රෙකමන්ඩ් කරනවා මේක ස්ටුඩියෝ එකකින් ගන්න කියලා. එයාලා මේ දීලා තියෙන විදිහටම මේල් ෆීමේල් මෙන්න මේ විදිහම ෆොටෝ දෙකක් තමයි මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට අමතරව ඔයාලා ගන්න වෙනත් ෆොටෝ එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ වෙනම කැෂුවල් ෆොටෝ එකක් ගන්නවා නම් ඒකත් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒක තමයි මේ වෙනම add another photo කියලා දීලා තියෙන්නේ. ඒක අත්‍යවශ්‍ය නෑ. නමුත් අප්ලෝඩ් කරනවා නම් හොඳයි. ඔයාලා කැමති නම් අප්ලෝඩ් කරන්න පුළුවන්. මුලින්ම මෙතන ටයිටල් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් ඔයා විවාහක නම් අවිවාහක නම් ඒ විදිහට මෙතන බලලා හරි එක සිලෙක්ට් කරන්න. ඊළඟට ඔයාගේ ෆුල් නේම් එක, ඒ කියන්නේ પાස්පෝර්ට් එකේ තියෙන විදිහට තමයි දාන්න කියන්නේ. ඔයාට මේ වෙනකොට પાස්පෝර්ට් එකක් නැත්නම් ඔයාගේ ID කාඩ් එකේ තියෙන විදිහට first name, middle name and last name කියන එක සම්පූර්ණ කරන්න. ඊළඟට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. මේ ඊමේල් එක through තමයි මෙතනින් එහාට සියලුම කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා වැඩ කරන ඊමේල් එකක් දෙන්න. මොකද මේක තමයි ඔයාලව කන්ටැක්ට් කරගන්න පළවෙනි මාර්ගය. ඊළඟට ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතනට එන්ටර් කරන්න තියෙනවා. එහෙම එන්ටර් කරද්දි country code එකත් එක්ක මෙන්න මේ විදිහට එන්ටර් කරන්න. දැන් ලංකාවේ නම් ධන 94. එතකොට බිඳුව නැතුව තමයි ඉතුරු අංක ටික ටයිප් කරන්න ඕනේ. මේ විදිහට ටයිප් කරන්න. ඔයාට තව ෆෝන් නම්බර් එකක් ඇඩ් කරන්න ඕනේ නම්, ඒ කියන්නේ අර ෆෝන් නම්බර් එකට කෝල් ආවොත් මිස් වෙන්න ඉඩ තියෙනවා නම් තව ෆෝන් නම්බර් එකක් මෙතනට ඇඩ් කරන්න පුළුවන්. හැබැයි ඔයාට එහෙම අවශ්‍ය නැත්නම් මෙතන no කියලා සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට ඔයාලට LinkedIn ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ඒකේ URL එක දාන්න පුළුවන්. මම ඒක මෙතන දැම්මේ නැහැ. ඊළඟට ඔයා ඉන්න රට මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. ඊළඟට සිටි එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ බර්ත්ඩේ එක, ජෙන්ඩර් එක මේ වගේ මේ තියෙන දේවල් පහලට හරි විස්තර, ඒ කියන්නේ ඇත්ත විස්තර දාලා සම්පූර්ණ කරන්න. ඊළඟට ඔයාලගේ නැෂනලිටි එක දාන්න. ඔයාලට නැෂනලිටි කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ සිටිසන්ෂිප් කිහිපයක් තියෙනවා නම් ඒ ඔක්කොම මෙතන 1 by 1 ඔයාලට එන්ටර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකන් කියලා විතරක් දාන්න. ඊළඟට මෙතන ඔයාලා කැමති නම් yes දෙන්න පුළුවන්, නැත්නම් no දෙන්න පුළුවන්. ඊළඟට මෙතන පාස්වර්ඩ් එකක් ඔයාලා ක්‍රියේට් කරගන්න ඕනේ. මේ විදිහට ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් තමයි ක්‍රියේට් කරගන්න ඕනේ. එයාලා කියලා තියෙනවා උඩ මෙතෙන්ට දාන්න ඕන වර්ග මොනවද කියලා. ඒ කියන්නේ ඉලක්කම් දාන්න ඕනේද, සිම්බල්ස් දාන්න ඕනේද, මේ විදිහට ටිකක් කලවම් කරලා කැපිටල් සිම්පල් මික්ස් කරලා හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් මෙතෙන්ට එන්ටර් කරන්න. ඊළඟට next දීලා ඊළඟ page එකට load කරන්න. මේ page එකේ අපි එන්ටර් කරපු සමහර විස්තරවල අඩුපාඩු තියෙනවා නම් ඊළඟ පිටුවට load වෙන්නේ නැහැ. ආයි අපිට මෙතන errors පෙන්නනවා. ඉතින් ඒ තැන් වලට ගිහිල්ලා දැන් මගේ පෙන්නන්නේ මගේ පාස්වර්ඩ් එක ස්ට්‍රෝං මදි කියලා. ඉතින් ආයි ඒ වගේ ඔයාලට ප්‍රශ්න ආවොත් ඒ හිස්තැන් ටික ආයි සම්පූර්ණ කරලා තමයි ඊළඟ page එකට යන්න ඕනේ. මේ page එකේ තියෙන ඔයාලගේ qualification, ඒ කියන්නේ educational qualification, ඊළඟට experience වගේ දේවල් දාන්න. ඉතින් මේ විදිහට තමයි මේක සම්පූර්ණ කරන්න තියෙන්නේ. දැන් ඔයාට educational qualification කිව්වහම අවම සුසුකම විදිහට බලන්නේ high school, ඒ කියන්නේ grade 12 high school education එක. ඉතින් ඔයාලා A level විතරක් කරපු කෙනෙක් නම් මෙතන ඒ විදිහට select කරන්න. එහෙම නැත්නම් ඔයාලා diploma කරපු කෙනෙක් නම්, degree තියෙන කෙනෙක් නම් මේ විදිහට බලලා, එහෙම නැත්නම් ඔයාලා සමහරක් වෙලාවට professional qualification අරන් තියෙන්න පුළුවන්. ඒ දේවල් බලලා මෙතන select කරන්න. මොකද මෙතන අපි select කරාට පස්සේ ඒ සම්බන්ධ තොරතුරු පුරවන්න වෙනවා. ඒ කියන්නේ ඔයා ඒ දේ කරපු ඉන්ස්ටිටියුට් එක මොකද්ද, ස්කූල් එක මොකද්ද, කොයි අවුරුද්දද අවුට් උනේ, ඒ වගේ දේවල් මෙතන සම්පූර්ණ කරන්න එනවා. ඉතින් ඔයා ඒ දාන qualification එක අනුව මේ දේවල් එන්ටර් කරන්න. ඉතින් ඊළඟට මේ work experience දාද්දී ඒගොල්ලෝ විශේෂයෙන් කියලා තිබ්බා customer service experience තියෙනවා නම් ඒවා added advantage එකක් වෙනවා කියලා. ඉතින් ඔයාගේ customer service experience ඔයාලා ළඟ තියෙනවා නම්, customer service සම්බන්ධ job කරලා තියෙනවා නම් ඒ විස්තර මෙතනට මුලින්ම දාන්න. එහෙම දාලා ඔයාට job 2-3ක් වුණත් විස්තර මෙතනට enter කරන්න පුළුවන්. ඔයාගේ experience enter කරද්දී ඉතින් ඒ විදිහට select කර ඔයාට මේ විදිහට යන්න තියෙනවා. ඊළඟට මෙතන notice period එක අහන්නේ. එතනින් select වුණොත්, ඒ කියන්නේ interview එකකින් select වුණොත් ඔයාට job එකට join වෙන්න පුළුවන් කාල සීමාව. ඒ කියන්නේ ඔයා දැනට කරන රැකියාවෙන් ඉවත් වෙන්න ඔයාට අවශ්‍ය කාල සීමාව. එතකොට සාමාන්‍යයෙන් පිළිගත්තු කාල සීමාව තමයි මාසයක් හෝ ඊට වැඩි කියන එක. ඉතින් මෙතන සති 2 එහෙම තියෙනවා. නමුත් මම රෙකමන්ඩ් කරනවා මාසයක්වත් notice period තියන්න. මොකද එහෙම වුණොත් ඒගොල්ලෝ වුණත් ඔයා දිහා සලකලා බලනවා ඔයා ආයතනයකින් ඉවත් වෙනකොට මාසයකට කලින්වත් දැනුම් දීමක් කරලා හරි විදිහට අයින් වෙන කෙනෙක් කියලා. ඒ නිසා මාසෙකවත් notice period මෙතන select කරන්න. ඒ වගේම මේ වෙනකොට ඔයාගේ current work location එක අහලා තියෙනවා. ඒක ශ්‍රී ලංකා කියලා දෙන්න.
ඊට පස්සේ next කරන්න ඊළඟ page එකට load වෙනවා. ඉතින් මේකේ මේ වගේ select කරන්න ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. අර මම කියපු tattoos ගැනත් මෙන්න මේ page එකේ තමයි ඒගොල්ලෝ අහලා තියෙන්නේ. ඉතින් මුලින්ම අහන්නේ ඔයා සම්බන්ධ ඔයා හඳුනන ඔයාත් එක්ක සම්බන්ධතා තියෙන කවුරු හරි මේ වෙනකොට Emirates group එකේ වැඩ කරනවද කියලා. ඉතින් ඔයාගේ එහෙම ඉන්නවා නම් ඔව් කියලා දෙන්න. එහෙම නැත්නම් මෙතන no කියන එක select කරන්න. ඊළඟට අහන්නේ ඔයා මීට කලින් මේ Emirates group එකේ වැඩ කරලා තියෙනවද කියලා. ඉතින් ඔයා employee කෙනෙක් විදිහට හිටියද කියලා තමයි අහන්නේ. එහෙම නැත්නම් නෑ කියලා දෙන්න. හිටියනම් yes කියලා දෙන්න. මොකද ඊට පස්සේ ඔයාලගේ ID numbers වගේ දේවල් මෙතන type කරන්න එනවා. ඊළඟට මෙතන native language එක අහනවා. ඉතින් ගොඩක් අයගේ native language සිංහල ලංකාවේ අයගේ. ඉතින් මෙතන සිංහල කියලා දාන්න. ඊළඟට fluently කතා කරන්න පුළුවන් languages මොනවද කියලා අහලා තියෙනවා. ඉතින් English වලට අමතරව English කියන එක ඒගොල්ලෝ ඔටෝ දීලා තියෙනවා. English වලට අමතරව සිංහල කියන එක මෙතනට දාන්න. මොකද ඔයාලට සිංහලත් fluently කතා කරන්න පුළුවන් නිසා ඊට අමතරව ඔයාලට තව languages පුළුවන් නම් ඒවත් මෙතනට දාන්න. ඒ කියන්නේ Tamil, Japanese, French වගේ ඔයාලා වෙන මොන හරි languages ඉගෙනගෙන තියෙනවා නම් ඒවත් මෙතනට type කරන්න පුළුවන්. මෙතනට ඕන තරම් languages ප්‍රමාණයක් type කරන්න පුළුවන්. හැබැයි මෙතන ඇත්ත විස්තර දාන්න ඔයාලට ඒවා හොඳට කතා කරන්න හසුරවන්න පුළුවන් නම් විතරක් මෙතනට දාන්න. ඊළඟට උස අහලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආම උස සෙන්ටිමීටර 160. ඉතින් ඔයාලා සෙන්ටිමීටර 160ට වඩා වැඩි නම් ඒ ගාන දාන්න. නැත්නම් ඔටෝමැටිකලි එතන සෙන්ටිමීටර 160 කියලා ටයිප් වෙලා තියෙන්නේ. ඔයාලගේ උස සෙන්ටිමීටර 160ක් වගේ නම් ඒක එහෙමම තියන්න. ඊළඟට අහලා තිනවා කලින් ඔයා cabin crew assessment day එකට සම්බන්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයා කලින් සම්බන්ධ වෙලා තියෙනවා නම් yes දෙන්න. එහෙම වුණොත් මෙන්න මෙතන විස්තර පුරවන්න එනවා. කවද්ද කොහෙදද වගේ දේවල්. එහෙම නැත්නම් no කියලා දාන්න. ඉතින් මෙතනින් අහන්නේ ඔයාලට කොච්චර මේ customer service experience තියෙනවද කියලා. ඉතින් මෙතන select කරලා ඔයාලට මේ වෙනකොට customer service experience එකක් නැත්නම් ඒක none කියලා දෙන්න. එහෙම නැත්නම් මේ විදිහට මේ තියෙන year එකක් select කරන්න. ඊළඟට අහන්නේ මේ ඇල්කොහොල් වගේ දේවල් සර්ව් කරන්න ඔයා ඕකේද කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් cabin crew කෙනෙක් වුණාට පස්සේ flight එකේ යන passengers ලට ඇල්කොහොල් වගේ දේවල් අපිට සර්ව් කරන්න වෙනවා. එතකොට ඒකට ඕකේද කියන එක තමයි මේ අහන්නේ. එතකොට ඔයා අනිවාර්යෙන් මේකට yes කියලා දෙන්න. මොකද මේකට no කියලා දුන්නොත් ඒකට ඔයා ඕකේ නෑ කියන එක තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ. එහෙම වුණොත් මේක reject වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟ එකෙන් අහන්නේ ඔයාට වතුරත් එක්ක. ඒ කියන්නේ මෙතනදී swimming පුළුවන් කියන එක නෙමෙයි අදහස් කරන්නේ. සේෆ්ටි ජැකට් එකක් දාගෙන වතුරට බහින්න පුළුවන්ද කියන එක විතරගෙන ඔයා වතුරට බයද කියන එක දැනගන්න විතරයි යාලට ඕනේ. මෙතනදී ස්විමින් පුළුවන් වෙන්න ඕනේ නැහැ. ගුවන් සේවිකාවට ගොඩක් අය වරදවා වටහා ගන්නවා ස්විමින් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. නමුත් ස්විමින් අවශ්‍ය නැහැ. වතුරට තියෙන බය නැතිවීම පමණයි අවශ්‍ය. ඉතින් මෙතනදී සේෆ්ටි ජැකට් එකක වතුරට බහින්න පුළුවන්ද කියන එක තමයි අහලා තින්නේ. ඒකටත් අනිවාර්යයෙන්ම yes කියලා දෙන්න. ඊළඟට අහන්නේ යාළගේ යුනිෆෝම් එක අඳින්න කැමතිද කියන එක. ඉතින් මේවට ඔව් කියලා දෙන්න. ඊට පස්සේ අහන්නේ මේ ජොබ් එක අනිවාර්යයෙන්ම shift basis ජොබ් එකක්. ඒ කියන්නේ ස්ථිර වේලාවක කරන ජොබ් එකක් නෙමෙයි. සමහරක් වෙලාවට උදේ රෑ දවල් පාන්දර මේ වෙලාවක් නැතුව මේ වැඩ කරන්න තියෙනවා. ඒ වගේම තමයි weekends වල වැඩ කරන්න තියෙනවා, holidays වල වැඩ කරන්න තියෙනවා. ඉතින් ඒවට ඔයා ඕකේද කියලා තමයි මේ අහලා තින්නේ. ඉතින් ඒකටත් yes කියලා දෙන්න. ඒක තමයි මේ රැකියාවේ ස්වභාවය. ඊළඟට තියෙන්නේ මේ ටැටූස් සම්බන්ධ කොටස. ඉතින් අර මුලින් කිව්වා වගේ මේ එයාලයින් එකෙන් එයාලයින් එකට තියෙන යුනිෆෝම් එක අනුව ටැටූස් තියෙන්න පුළුවන් තැන් වෙනස් වෙනවා. ඉතින් මේ එයාලයින් එකට අනුව ඒගොල්ලෝ මේ ෆීමේල් මේල් කියලා දීලා තියෙන ශරීර දෙකේ අලු පැහැයෙන් දැක්වෙන කොටස් ටික. ඒ කියන්නේ කාන්තාවක් නම් මේ කාන්තා රූපයේ අලු පැහැයෙන් දැක්වෙන ප්‍රදේශය. පිරිමි කෙනෙක් නම් මේ පිරිමි රූපයේ අලු පැහැයෙන් දැක්වෙන ප්‍රදේශවල ටැටූස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒව සඳහන් කරන්න. මොකද ඔයාලා මේ වෙලාවේ ඒක එහෙම නෑ කියලා පස්සේ කාලෙකදී ඔයාලගේ එහෙම ටැටූස් තිබිලා අහු වුණොත් ඒක ජොබ් එක ලැබිලා තිබ්බත් ජොබ් එකෙන් ඔයාලව අයින් කරන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ටැටූස් තියෙනවා නම් ඒ සම්බන්ධව මෙතන සඳහන් කරන්න. මොකද මෙතන ටැටූස් නෑ කියන එකයි තියෙනවා කියන එකයි දෙකම සඳහන් කරන්න ඒගොල්ලෝ අවස්ථාව දීලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ විදිහටම සඳහන් කරන්න. ඊට පස්සේ මේ ඔක්කොම සම්පූර්ණ කරාට පස්සේ ඔයාලට මෙතන පහළ accept කියන එක ක්ලික් කරලා මේක submit කරන්න පුළුවන්. හැබැයි submit කරන්න කලින් මේ previous කියන එකෙන් කලින් පිටුවලට ගිහින් බලන්න ඔයාලා හරියටම
ඔයාලගේ තොරතුරු දීලා තියෙනවද කියලා විශේෂයෙන්ම contact numbers, email වගේ දේවල් හරියටම දීලා තියෙනවද කියලා බලන්න. අප්ලෝඩ් කරාට පස්සේ, ටයිප් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන submit කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනට එනවා පොඩි මෙසේජ් එකක්. මම මේක සබ්මිට් කරේ නැහැ. මොකද මම මේක ඔයාලට පෙන්නන්න කරපු ඇප්ලිකේෂන් එකක් නිසා. ඉතින් මේක සබ්මිට් කරාට පස්සේ ඔයාලට පොඩි මෙසේජ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එකට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට ඔයාලා මේක සබ්මිට් කරා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලා තේරීපත් වුණොත් අගෝස්තු 5 වෙනිදාට කලින් ඕගොල්ලන්ට ඊමේල් එකක් එනවා. ඒ ඊමේල් එකේ සඳහන් කරලා තියෙනවා ඔයාලගේ ටයිම් ස්ලොට් එක. ඒ කියන්නේ උදේ 9ට ඉන්ටර්විව් පටන් ගත්තට ඔයාලට ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එක උදේ 9 වෙන්න පුළුවන්, 10, 11, හවස 4 වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වේලාව සඳහන් කරලා තියෙන ස්ථානය සඳහන් කරලා ඕගොල්ලන්ට ඊමේල් එකක් එනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ තේරුණොත් අගෝස්තු 5 වෙනිදාට කලින් ඊමේල් එකක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඉතින් මේ විදිහට CV එකක් හදාගෙන මේකට අප්ලෝඩ් කරලා මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම් මේ ඉන්ටර්විව් එකක් ඇතුලේ අහන ප්‍රශ්න සම්බන්ධව. ඉතින් එක එක්කෙනාගෙන් එක එක ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ CV එක බේස් කරගෙන ගොඩාක් වෙලාවට ප්‍රශ්න අහන්නේ ඒගොල්ලෝ. ඉතින් ඔයාගේ CV එකේ දාන හැම දෙයක් ගැනම ඔයගොල්ලෝ හොඳ අවබෝධයකින් ඉන්න. ඒ වගේම ඒ සම්බන්ධව විස්තරයක් කරන්න පුළුවන් විදිහට සූදානමින් ඉන්න. විශේෂයෙන්ම CV එක තමයි බේස් වෙන්නේ. ඊට අමතරව තමයි ගොඩක් වෙලාවට ඔයාලගෙන් අහන්නේ අනිකුත් පොදු ප්‍රශ්න. ඉතින් ඒ නිසා එහෙම අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක් හැමෝටම. ඒ වගේම හැමෝටම මේ ඊමේල් පණිවිඩය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයි හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්.